back to my YouTube channel. ඉතින් ඔයාලව මගේ YouTube channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක කරන්නේ මගේ business එක සම්බන්ධයෙන්. ඉතින් මගේ business එක ගැන ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා අහලා තිබ්බනේ. මම දාන short video වලට ඒ වගේ prices කොහොමද order කරන්නේ, ඒ වගේ දේවල්. ඉතින් මං හිතුවා ඔයාලට පොඩි වීඩියෝ එකක් ගේන්න කොහොමද මගෙන් order එකක් දාන්නේ කියලා. ඉතින් මගේ මේ වෙද්දි තියෙනවා බිස්නස් දෙකක්. එකක් gift item කරන්නේ, අනිත් එකෙන් clothing side එකෙන් තමයි අනිත් එක යන්නේ. මම page දෙක දාන්නම් මොනවද page දෙක කියලා. ඔයාලට මගේ බිස්නස් එක ගැන FB එකකිනුයි Instagram එකකිනුයි වගේම TikTok එකකිනුයි බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම orders බාරගන්නේ WhatsApp එක හරහා විතරයි. මොකද මගේ ගොඩක් items යන්නේ customize ඒවානේ, gift box එහෙම customize කරලා තමයි යන්නේ. එතකොට මට අර FB එකකිනුයි Instagram එකකිනුයි TikTok එකකිනුයි ඒක චුට්ටක් කරන්න අමාරුයි. මගේ store එකේ දැනට තියෙනවා items සාමාන්‍යයෙන් 200ක් විතර තියෙනවා. ඒ හැම item එකක්ම customer ට යවන්න අමාරුයි. ඒක නිසා තමයි මම WhatsApp එකකින් විතරක් orders ගන්නේ. මොකද අපේ WhatsApp එකේ තියෙනවා catalog කියලා එකක්. business කරන අය නම් ඒක ගැන දන්නවා. අනිත් අය දන්නවා. ගොඩක් අය දන්නවා. ඉතින් ඒකේ හැම item එකක්ම photo එකයි price එකයි සහ ඒ item එකේ details එක්කම දාලා තියෙනවා. ඒක ගොඩක් වෙලාවට කස්ටමර්ටත් ලේසි, ඒ වගේම සේල් කරන කෙනාටත් ලේසි. මේ වීඩියෝ එක ගොඩක් මම කරන්නේ YouTube එකේ කට්ටියට. මොකද එයාලා දැන් ෂෝට් වීඩියෝ දාපුවම කමෙන්ට්ස් දානවනේ. මට කමෙන්ට්ස් වලින් හැමදේම කියන්න අමාරුයි. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක දාන්න හිතුවේ. ඉතින් ඔයාලට මගෙන් order එකක් දාන්න ඕනේ නම්, ඒ කියන්නේ මම දාන වීඩියෝස් බලලා ඔයාලා ඒවට කැමති නම් order එකක් දාන්න හිතන් ඉන්නවා නම් මගේ YouTube bio එකේ තියෙනවා මගේ business දෙකේම WhatsApp link දෙකයි, ඒ වගේම FB එකේ link දෙකයි, Instagram එකේ TikTok එකේ ඔය ඔක්කොගෙම link මන් දාලා තියෙනවා. ඉතින් ඔයාලා WhatsApp එකට ආවොත් ඔයාලට මං ගාව තියෙන හැම item එකක්ම අපේ catalog එකකින් බලන්න පුළුවන්. FB එකෙන්, Instagram එකෙන්, YouTube එකෙන් TikTok එකෙන් අපි කියන්නේ කරපු packages තියෙනවනේ. packages වල වීඩියෝ බලන්න පුළුවන්, ෆොටෝ බලන්න පුළුවන්, customers ගේ feedback බලන්න පුළුවන්. ඒ වගේ දේවල් ඒ page වලින් කරන්න පුළුවන්. ඒ තුනෙන්ම මම orders ගන්නෙම නැති තරම්. ඒ කියන්නේ මට ඒක කරන්න අමාරු නිසා මම ඒක කරන්නේ නැත්තේ. මොකද business එකේ හැමදේම තාම මම තනියම කරන්නේ. business දෙකක් handle කරනවා කියන්නේ ලේසි නැහැ. social media platform එතකොට තියෙනවා මට බලන්න YouTube එකත් එක්ක ඔක්කොම 9ක්. ඒ කියන්නේ WhatsApp දෙකක් තියෙනවා. එතකොට Instagram දෙකක් තියෙනවා. FB දෙකක් තියෙනවා. ඉතින් එතකොට මට අර හැම එකකින්ම කරන්න අමාරුයි. මොකද මම small business එකක් කරන්නේ. තාම මහා පරිමාණයෙන් කරන්නේ නැහැ. තව කෙනෙක් දාගෙන කරන්න ඉන්න. ඉතින් short and sweet මම ඔයාලට order එකක් දාන විදිය කියලා දෙන්න. YouTube එකෙන් කට්ටිය orders දානවා නම් bio එකේ WhatsApp link එක තියෙනවා. ඔයා ඒ link එක touch කරාම කෙලින්ම එන්නේ අපේ WhatsApp එකට. ඒ WhatsApp එකට ඇවිල්ලා ඔයා මට hi කියලා message එකක් දාපුවාම ඔයාලට එනවා මගෙන් welcome message එකක්. මෙන්න මේ වගේ message එකක් තමයි එන්නේ. මේ බලන්න. මම screen එකේ දාන්නම්. මේකේ පේන්නේ නැහැ වගේ නම් මම අපව screen record එකක් දාන්නම්. මෙන්න මේ වගේ message එකක් එනවා. ඉතින් මේ message එකේ උඩම තියෙනවා ඒ මගේ business එකේ දැන් clothing page එකේ නම් ඒකේ catalog එක, gift page එකේ නම් ඒකේ catalog එක. ඉතින් ඔයාලට තියෙන්නේ මුලින් මේ message එක හොඳට කියවන්න. එතකොට ඒකේ දැන් ඔයාලා cash on delivery ගන්න හිතන් ඉන්නවා නම් ඇත්තටම මගේ page එකෙන් මම cash on delivery කරන්නේ නැහැ. ඒ වගේම මම delivery කරන company එකෙන් cash on delivery එයාලා කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මට කොහොමත් cash on delivery කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා පළවෙනි message එක හොඳින් බලන්න ළමයි. කරලා ඔයාලා ඒතන තියෙන දේවල් ඔයාලට එහෙම ගැටලුවක් නැහැ වගේ නම් ඔයාලා උඩම තියෙන link එක touch කරලා ඒ link එකෙන් catalog එකට යන්න. එතකොට catalog එකට ගියාම එන්නේ මෙන්න මේ වගේ තමයි catalog එකේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට වෙන වෙනම category කරලා තියෙනවා items. clothing page එකේ නම් මේ ඇඳුම් වල වෙන වෙනම තියෙනවා. ඒතකොට gift page එකෙත් ඒ වගේම තමයි. gift page එකේ මම gift boxes වෙනම හදලා දාලා තිනවා. ඒ වගේම තමයි items වෙන වෙනම තියෙනවා. ඔයාලට හරිම ලේසි ළමයි customize කරගන්න මේ
ඒක බැලුවහම. ඉතින් මේ තියෙන්නේ මගේ gift එකේ කැටලොග් එක. ඔයාලට කරන්න තියෙන්නේ දැන් මේ මෙහෙම item එක තියෙනවනේ. දැන් ඔයාලට මේක මෙහෙම බලත හැකියි. ඒ කියන්නේ දැන් මේ item එක ටච් කරාම මේකේ මෙහෙම ෆොටෝ එකක් එනවනේ දැන්. මම ඉන්ටර්නෙට් එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක එහා පැත්තේ ඒකේ ඔරිජිනල් ෆොටෝ එකක් මම දානවා. ඒක නිසා ඒවත් හොඳට බලන්න. ප්‍රයිස් එක දාලා තියෙනවා. එතකොට ඩිලිවරි charge කොහොමද වෙන්නේ කියලා දාලා තියෙනවා. ඒ දේවල් ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් ඔයා ඒ item එක ගන්න කැමති නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ item එක ඉස්සරහම plus mark එකක් තියෙනවා. ඒ mark එක ටච් කරාම ඒ item එක cart එකට add වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට කැමති item තියෙනවනේ. දැන් මේ තියෙන්නේ hair accessories collection එක. ඒකට ගියාම දැන් මෙතනින් ඔයාලට කැමති item එකක් හම්බුනොත් ඒක ඔයා cart එකට දාගන්න මේ විදිහට. ඒ කරලා ඔයා දැන් items ඔක්කොම select කරලා ඉවරයි කියලා හිතන්නකෝ. එතකොට ඔයාට තියෙන්නේ මේ තියෙන්නේ view order කියලා. ආන් එතෙන්න ගිහිල්ලා බලන්න ඔයාට ඕන items ටිකද මේ select වෙලා තියෙන්නේ කියලා. එහෙමනම් එතනින් ඔයා කැමති නැති මොකක් හරි ආය item එකක් ඔයාට හම්බුනොත් ඔයා ඒක මෙතනින් remove කරන්න පුළුවන්. එහෙම කරලා මේ එතන තියෙන items ටික ඔයාට ගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මේ තියෙන send order කියලා. එහෙම send කරාම කෙලින්ම යන්නේ bill එකක් විදිහට මට එනවා. එතකොට ළමයි මට ඔයාලට ඒකෙන්ම ඔයාලගේ bill එක දාන්න පුළුවන්. ඒ වැඩේ හරිම ලේසි. ඔයාට වගේම මටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට කොහොමද ප්‍රයිස් එක හැදුනේ? අනම්මනම් ඒ කිසිම දෙයක් නැහැ. කඩේකට ගිහිල්ලා බඩුවක් කරගෙන බිලක් ගත්තා වගේ තමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ළමයි බිස්නස් එකේ මගේ කොහොමද ඔයාලා ඕඩර්ස් දාන්නේ කියලා අහපු ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරේ. ඉතින් ඔයාලා කැමති නම් මගෙන් ඕඩර් එකක් දාන්න. බයෝ එකේ තියෙන WhatsApp link එකෙන් මට message එකක් දාන්න. ඒ වගේම ළමයි මේ දවස් ටිකේ ක්‍රිස්මස් හින්දා මම පොඩි offer එකක් දාලා තියෙනවා. ඉතින් page දෙකේම offers දාලා තියෙනවා. එහෙනම් අදට මගේ චූටි vlog එක ඉවරයි. හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. bye bye.